ගුඩ් මෝනිින් යාලුවනේ උදෙන්ම මං ඔයාලට වීඩියක් කරන්න හිතුවා. ඉතිං මේක ඔයාලට සුභාරංචියක් නෙවෙයි. ඔයාල දැනටමත් එක දකි නැති තබ්නෙල්ලකින් මගේ චැනල් එකට යාලුවනේ පොඩි ප්‍රශ්නයක් වුණා. ඔයාල දන්න ඇති මං කලින් කොහොමරි මාසිකට වීඩියෝස් 10ක් විතර කොහමරි අමාරුවෙන් හරි දාගෙන ආවා. එක දිගට විඩියෝස් ඩවන්් වනා එකන්නේ වීඩියෝස් දෙකක් තුනක් තමයි මාසකට මට දාන්න කැන පුළුවන් වුණේ මන් දැම්මේ. එකට ලොකු හේතුවත් තියෙනවා යාලුවනේ මේ මට මේක කියාගන්න කොහොම කියලා මට හිතාගන්න බෑ. දැන් ටික දවසකට ඉඳලා යාලුනේ මගේ චැනල් එකට පොඩි ප්‍රශ්නයක් වුණා. ඒක තමයි මම මේ ඒ කියන්නේ වීඩියෝස් දාන එක පොඩ්ඩක් ලිමිට් කරේ. පොඩි කියන්නේ යාලුනේ ලොකුම ප්‍රශ්නයක් වුණේ චැනල් එකට. ඉතිං අවුරුදු 5ක මාන්සිය එක පාරටම වතුර ගියා යාලුනේ. ඒ කියන්නේ වතුර ගියා කියන්නේ ආපෞසරයක් මට ඔයාලට කාටුන් වීඩියෝ දෙන්න වෙන්නේ නෑ. හේතුව ඉතින් මේ ටුවන් ක්‍රාෆ් ඇප් එකෙන් තමයි මම මේ වෙනකොට කාටුන් හැදුවේ. ඔයාලා දන්නවා ඇති. මං වගේ තව ගොඩක් channel තියෙනවා. ඉතින් මේක එයාලටත් බලපාලා තියෙනවා. ඉතින් මට තමයි යාලුනේ ගොඩක්ම මේක බලපෑවේ. ඉතින් මං ගොඩක් මහන්සි වුණා. ගොඩාක් try කරා channel එක ආපහු හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලට වීඩියෝස් දෙන්න පුළුවන් වෙයි කියලා ගොඩාක් try කරා. ඉතින් YouTube එකත් එක්ක සම්බන්ධ වෙලා බැලුවා. පුළුවන් තරම් try කරා යාළුවනේ. ඉතින් ගොඩගන්න සැහෙන්න අමාරු වුණා. අමාරුනා කියන්නේ ගොඩගන්න බැරිම වුණා. ඉතින් ඒක හින්දා මේ වෙනකොටත් යාළුවනේ මගේ channel එකේ කාටුන් වීඩියෝස් එකක්වත් නෑ. මං ඔක්කොම ටික අයින් කරා. මොකද එයාලා කිව්වා වීඩියෝස් ටික ඔක්කොම ටික අයින් කරන්න කියලා. එහෙම නැතුණොත් මගේ channel එක අනිවාර්යයෙන්ම YouTube එකෙන් නැති වෙනවා. channel එක වගේම මගේ AdSense account එක. ඉතින් මට සල්ලි නම් වැඩක් නෑ යාළුවනේ. ඇත්තටම මම මේ වෙනකොට මං වීඩියෝ ඇත්තටම වීඩියෝ කරේ ඔයාලා හින්දා ඔයාලගේ සතුට බලාගෙන තමයි වීඩියෝස් කරේ. ඉතින් ගොඩක් සල්ලි බලාගෙන නෙමෙයි මම channel එක කරේ. ගොඩක් කියන්නේ ගොඩක් දුකයි. අවුරුදු 5ක් කියන්නේ එසේ මෙසේ කාලයක් නෙමෙයි. ඉතින් මං ගොඩාක්ම කියන්නේ channel එකේ ගොඩක්ම හොල්මන් කතා දාලා තමයි මේ වෙනකොට ගොඩාක්ම ඉස්සරහට ඇවිල්ලා හිටියේ. ඉතින් හොල්මන් කතා වලින් විතරක් නෙමෙයි මාව මේ තැනට ගෙනාවේ ඔයාලා. ඔයාලා නිසා තමයි මම මේ තැන හිටියේ ඉන්නේ. දැනටමත් මේ කියන්නේ දැනට channel එකේ subscribers 1,85,000කට යහ තියෙනවා. ඉතින් එතෙන්ට එන්න ගොඩාක්ම උදව් කරේ ඔයාලා. ඔයාලා නිසා තමයි මම මෙච්චර ගමනක් ආවේ. ඉතින් තව දුරටත් channel එකේ කාටුන් වීඩියෝස් කරන්න වෙන්නේ නෑ යාළුවනේ. කරන්න බෑ. එහෙම වුණොත් හදිස්සියවත් මං වීඩියෝස් දැම්මොත් ඔයාලට සහ මට අපි දෙගොල්ලටම channel එක නැති වෙනවා. තව දුරටත් යාළුවනේ මට ඔයාලට ඇත්තටම කාටුන් දෙන්න විදිහක් නෑ. මං කල්පනා කරේ ඇත්තටම channel එකෙන් මොනවද කරන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය කියන්නේ මේකට කමෙන්ට් දායි. ඉතින් කාටුන් වීඩියෝස් දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මට විතරක් නෙමෙයි මේ යාළුවනේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. තව channel වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට තමයි ලොකුවටම ආවේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් සමහරක් විට අනිත් channel වලත් කාටුන් නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ගොඩක්ම මං කොහොම වෙයිද කියලා මට කියන්න බෑ. ඉතින් මං කල්පනා කරේ මේ channel එක නිකන් තියන්න නැතුව මේකේ මොන හරි පටන් ගන්න කියලා. නිකන් පටන් ගන්නවා කියන්නේ යාළුවනේ. ඉතින් ගොඩක්ම ඉන්නේ හොල්මන් වලට කැමති කට්ටියනේ. ඉතින් හොල්මන් ගේම්ස් වගේ දේවල් තමයි දාන්නම් කියලා හිතන් ඉන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. ඔයාලා කැමති නම් කියන්න. මොකක් හරි ඒ විදිහට කරමු. ඒ වගේම එහෙම ගේම්ස් හොල්මන් ගේම්ස් ගේනවා නම් අපේ මාටින් සහ උකුන් එයාලත් දාලා පොඩි වෙනද වගේම හොල්මන් ආතල් එකක් දෙන්න බලන්නම්. පුළුවන් වෙයිද දන්නේ නැහැ. බොහෝ විට මම try කරනවා ඔයාලට ඒක ඒ විදිහට මේ ඇනිමේෂන් දාලා, ඒ කියන්නේ ඇනිමේෂන් කියන්නේ ඒ characters දාලා අපි වීඩියෝ හදන්න පුළුවන් තරම් මම try එකක් දෙනවා. පුළුවන් වෙයිද කියලා හිතන්නේ නැහැ. ඉතින් ඔයාලා වෙනුවෙන් මම මොකක් හරි match එකක් අනිවාර්යෙන් ගහනවා යාළුවනේ. ඉතින් මට මොකද කරන්න කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ යාළුවනේ. මම මාර ඇත්තටම මට ඇඬුණා. ඇඬුවා කියන්නේ මේක දැක්කට පස්සේ channel එකට mail එකකුත් ඇවිල්ලා තිබුණා. හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. views උත් අඩු වුණා. මගේ වීඩියෝ suggest කරන එක ගොඩාක්ම අඩු වුණා. ඔයාලා දැකින්නේ නැති මගේ වීඩියෝස් වලට ගොඩාක් views යනවා අඩු වුණා එකපාරටම.
ඉතින් කොහොම හරි වෙනදා සජෙස්ට් වලින් කියන්නේ මගේ වීඩියෝ වෙන කට්ටියට පෙන්නලා කොහොම හරි ඒ වගේ views ආවා යාළුවනේ 10 15 ආවා. ඉතින් එකපාරටම views 4ක් 5ක් වෙන තත්ත්වෙටම ඩවුන් වුණා. ඉතින් සෑහෙන්න අවුල්. සෑහෙනකින් කියන්නේ යාළුවනේ මට මේක කියා ගන්නත් බෑ. ඉතින් අ මං හිතනවා මින් ඉදිරියටත් ඔයාලත් මගෙත් එක්ක ඉඳී කියලා ඉස්සරහටත් මගෙත් එක්ක කමේ හිටියා වගේම channel එකත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා මට උදව් කරයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් ඔයාලා ෂෙයා කරන්න. මොකක්ද කරන්න කියලා ඇත්තටම මට තාම හිතා ගන්න බෑ යාළුවනේ. ඉතින් channel එක අතාරින්නෙත් අපරාධේ. ඉතින් ඒකයි මම බැලුවේ හොල්මන් ගේම්ස් දානම් කියලා බැලුවේ. ඉතින් ඒකට ඔයාලා කැමති වෙයිද දන්නේ නැහැ. ඔයාලා කැමති නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යාළුවනේ. මේ ඔයාලා මොනාටද කැමති? එතකොට මට ඔයාලා කැමති දේවල් channel එකේ කරන්න පුළුවන්. මොකද කරන්න කියලා ඇත්තටම හිතා ගන්න බෑ. මාරම මානසිකයක් වුණා. ඉතින් ස්ක්‍රිප්ට් එකක් ලියන කතාවක් ලියනවා කියන එක යාළුවනේ සෙල්ලන්නේ නැහැ. ගොඩක් කට්ටිය ඉතින් කමෙන්ට් කරින් වීඩියෝස් වලට දාලා තිබුණා අයියේ ටක් ගාලා වීඩියෝස් ගේන්න මෙහෙමයි දවසකට කියන්නේ දවස් දෙකෙන් දෙකටවත් ගේන්න කියලා. ඉතින් යාළුවනේ කතාවක් ලියනවා කියන එක එච්චරම ඇත්තටම සෙල්ලන්නේ නැහැ. කතාවක් ලියා ගන්න ඕනේ. එතකොට අපි ඒක ඩබින් කරන්න ඕනේ, හඬ කවන්න ඕනේ. ඒ ඔක්කොම ටික කරන්න ඕනේ. ඉතින් ඒක සෙල්ලන්නේ නැහැ යාළුවනේ. වෙනම ගේමක් කියන්නේ මාර අමාරුයි. ඉතින් කොහොම හරි ඉතින් අමාරුවෙන් හරි ඔයාලගේ සතුට වෙනුවෙන් තමයි මම මෙච්චර කල් වීඩියෝස් කරගෙන ආවේ. ඉතින් තවත් ඒ විදිහට කරන්න බෑ. තවත් කරොත් මගේ channel එක නැති වෙන්න ඉඩ තියෙනවා. මොකද කරන්න කියලා ඉතින් හිතා ගන්න බෑ. ඔයාලා කියන්න channel එකේ මම මොනවද කරන්න ඕනි කියලා අනිවාර්යෙන් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. කමෙන්ට් වලින් කියන්න අනිවාර්යෙන් මොනවද කරන්න ඕනි කියලා. ඉතින් ඔයාලා කියන දේවල් මම අනිවාර්යෙන්ම කරනවා. ඉතින් යාළුවනේ එහෙනම් මම මෙතනින් නවතිනවා. මට ඇත්තටම ගොඩක් දුකයි ඔයාලත් එක්ක ඉතින් කාටුන් එක්ක ඉතින් අපි ඇත්තටම ගොඩක් සතුටින් හිටියා ඔයාලත් එක්ක එකතු වෙලා ඔයාලගේ කමෙන්ට් දාන ඒවා කියවලා ඒ වගේම ඔයාලා ඉල්ලන වීඩියෝස් දීලා ඇත්තටම ඒකට බලමු. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මේ මොනවද මේ channel එකේ කරන්න හොඳ කියලා අනිවාර්යෙන් මම අරන් එන්නම්. මොකක් හරි කරමු. ඉතින් ඔයාලගේ අනිවාර්යෙන් මට ඔයාලගේ උදව්ව අනිවාර්යෙන් මින් ඉදිරියට දිගටම ඔයාලගේ උදව්ව ඕනි. ඔයාලා නිසා තමයි මම මේ තැන ඉන්නේ අද. ඒක නිසා ඔයාලට ගොඩක් ස්තුතියි. මෙතන ඉන්නේ ඔයාලා හින්දා. මින් ඉදිරියටත් මගෙත් එක්ක දිගටම ඉදී කියලා මං හිතනවා. ඉතින් මට ගොඩක් මට උදව් වෙන්න ඉස්සරහටත් තවදුරටත් channel එක කරගෙන යන්න. ඒ කියන්නේ කරන පැත්තත් එක්ක එක්කෝ ගේමින් හෝ ඔයාලා කියන්න මේ මොනවද කරන්න කියලා ගේම්ස් දානවා නම් ඉතින් ඔයාලා කැමති ඒවා විතරයි මම දාන්නේ. ඉතින් මට කරන්න තියෙන දේ විතරයි වෙන දෙයක් කියන්නේ ඔයාලගේ අදහස් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්නකෝ මම බලලා ඔයාලා කැමති දේවල් මම අනිවාර්යෙන් channel එකේ අරන් එන්නම්. එහෙනම් ඉතින් යාළුවනේ මම මෙතනින් නතර වෙනවා. ඔයාලට ඉතින් ගොඩක් ස්තුතියි. ඔයාලා හින්දා තමයි මේ මෙච්චර දුරක් ආවේ සබ්ස්ක්‍රයිබ්ස් 1,85,000 ප්ලස් කියන්නේ සෙල්ලම් ගාණක් නෙමෙයි. ඉතින් ඒකට ඔයාලා ගොඩාක් මට උදව් කරා මේ තැනට එන්න. ඇත්තටම ගොඩාක් උදව් කරා. ඉතින් කැමති නෑ මේ විදිහට ඔයාලගෙන් කියන්නේ වින් වෙන්නේ නෑ. එක දිගටම ඉන්නවා. ඔයාලා කැමති දේවල් අරගෙන ඉන්න කොහොමත් අරන් එනවා මම වීඩියෝස්. දුකයි වීඩියෝස් හදන්න කියන මම ස්ක්‍රිප්ට් ටිකක් ලියාගෙන හිටියේ එක දිගට වීඩියෝස් දාන්නම් කියලා. ඒත් ඉතින් දාන්න උනේ නැහැ. ඉතින් මගේ වැඩත් එක්ක පොඩ්ඩක් බිසිත් වුණා. ඉතින් බිසි වුණා කියන්නේ යාළුවනේ මං වෙන පොඩි වැඩ වගේකුත් කරනවා. ඉතින් ඔක්කොම ටික අඩපණ වුණා යාළුවනේ. ඉතින් මං ගොඩාක්ම ඇත්තටම මාර සතුටින් තමයි channel එක කරේ. ඉතින් ඔයාලගේ කමෙන්ට් කියවලා ඉතින් ඒ වගේ ඇත්තටම මං ගොඩාක් සතුටු වුණා. තව දුරටත් මං හිතනවා ඔයාලා මගෙත් එක්ක ඉස්සරහට තවත් ඉස්සරහට මගෙත් එක්ක ඉඳී කමෙන්ට් දාලා මට සපෝට් එකක් දෙයි කියලා. අනිවාර්යෙන් ඉතින් මට සපෝට් එකක් දෙන්න ඉස්සරහට. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කියන්න මොනවද channel එකේ කරන්න ඕනි. ඔයාලා කියන දේවල් ඉතින් අනිවාර්යෙන්ම කරනවා යාළුවනේ. එහෙනම් ඉතින් අපි මොන හරි දෙයකින් හම්බ වෙමු. අනිවාර්යෙන් මම ඔයාලා දාලා යන්නේ ඔයාලත් එක්ක ඉස්සරහට දිගටම ඉන්නවා. ඔයාලත් මගෙත් එක්ක දිගටම ඉදී කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් යාළුවනේ අපි අලුත් ආරම්භයකින් හොඳ දෙයකින් ඔයාලා කියන්න අපි පටන් ගමු. ඉතින් එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජය වේවා.